අනාගතයේ කවදා හරි දවසක තාක්ෂණය දියුණුවොත් නැවත මිනිස්සෙක් පණ ගන්න පුළුවන් කාලයක් ආවොත් ඔයාලව පණ ගන්න ආයතනයේ විසි. ට්‍රයිනෝසිස් ද කොහෙද මට මතක නැහැ. හරි නම ට්‍රයිනෝසිස් ද කොහෙද? හරි. ට්‍රයිනෝසිස් කියලා කියන්නේ මේ ඔයා මැරුණම ඔයාගේ ශරීරය තමයි මැරෙන්නේ නැතු වෙන්න අරන් තියාගන්න කම්පැනි එක. කම්පැනි නෙවෙයි ක්‍රමවේදයක්. හිතන්න වල සල්ලි ටිකක් තියෙනවා කියලා ලොකු ගාණක් ඕනේ නැහැ. කෝටි 10ක් වගේ මම දන්න විදියට. තියෙන්න ඕනේ. අර කෝටි 10ක් දීලා ලංකාවේ සල්ලි වලින්. හරි කෝටි 10ක් විතර දීලා යාලට ඇග්‍රීමන්ට් එකක් වෙන්න ඕනේ. අපි මැරිලා පැය ගානක ඇතුළත යාලා එනවා. ලංකාවේ නැහැ. මම දන්න විදිහට තියෙනවා ස්වීඩන් වල තියෙනවා. ඇමරිකාවේ තියෙනවා. ඒ කම්පැනි දෙකක්. තව ඉතින් එක රටවල ඇති. ප්‍රධාන දෙකක් මම දන්නවා. එතෙන්ද ගිහලා ඇග්‍රීමන්ට් එක වුණා. මම හිතන්නේ දැන් ඔයා හිතන් ඉන්න හරි. මම ට්‍රයිනෝසිස් වෙනවා කියලා හිතන්නකෝ. හිතන්නකෝ. ඒවා අන්තිම කාලේ මම හිතනවා දැන් අවුරුදු 50න් පස්සේ මම ගියා නම් හොඳයි කියලා. ඒතර ස්වීඩන් වලට යනවා. අපි ස්වීඩන් වල කම්පැනි එකට රෙජිස්ටර් වෙන්න. ස්වීඩන් වලට ගිහලා ඔයා රෙජිස්ටර් වෙනවා. හරිද? රෙජිස්ටර් වෙලා ඔයා ඒ රටේ ජීවත් වෙනවා. අන්තිම කාලේ. ඔයා මැරෙනවා. මැරුණ ශනික පැය 48ක් හරි ඊට කලින් එනවා. පැය ගානකින් යාලා එනවා ගෙදරට හොඳේ. පැය ගානකින් ඇවිල්ලා ඔයා කෙලින්ම ඔයාගේ බොඩි එක යාලා මේ කෙමිකල් වලින් මේ පුරවපු මේකකට දාලා අරන් යනවා. අරන් ගිහලා යාලා ඔයාගේ බොඩි එක තනි ක්‍රම කූල් කරනවා. ඔයාගේ කිසිම ශරීරයේ මේවා මැරෙන්නේ නැති වෙන්න. මොලේ මැරුණට අපේ ඇඟේ සෛල ගොඩක් ඒවා එකපාරට නැති වෙන්නේ නැහැ නේද? දන්නවද? මැරිලා යම් කිසි කාලයක් යනකම් අපේ ඇඟේ දේවල් වැඩ කරන්න ගන්නවා. ඊට පස්සේ ඒ ටික ඉවරුනාට පස්සේ තමයි මැරුණ කියන්නේ. ඩෙත් එක අපේ මැරෙච්ච ඩෙත් එක මේ ක්‍රම දෙකකින් තියෙන්නේ. පළවෙනි එක මට මතක නැහැ. ෆිසිකල් ඩෙත් එකයි මොකද දෙකක් තියෙනවා. අපි එකයි ඔය මැරුණ ගමන් බොඩි එක රිලීස් කරන්නේ නැහැනේ මේ හොස්පිටල් වලින්. ටික වෙලාවක් ඉඳලානේ දෙන්නේ එළියට. ඒ ඩෙත් දෙකම උනාට පස්සේ තමයි මේ එළියට දෙන්නේ. පළවෙනි ඩෙත් එකෙන් පස්සේ යම් කිසි කාලයක් ගියාම තමයි ඊළඟ ඩෙත් එක වෙන්නේ. ඒ ඩෙත් එක වෙනකන් ඇඟේ හිරි කටු පවා පිපෙනවා. බොරු නෙවෙයි. හිරි දැන් මෙහෙම ඉන්නකොට දැන් මැරිච්ච කෙනෙක්ගේ ඒ ඩෙත් කියන්නේ පළවෙනි ඩෙත් එක වෙලා ඊළඟ ඩෙත් එක එන්න කලින් මේ ඇඟේ හිරි කටු පවා පිපෙන. ඇඟේ මසල් වැඩ. තේරෙනවද? අපේ මොලේ විතරයි මැරෙන්නේ කියන්නේ. ඒ අදාළ මොලේ නම් මොලේ විතරයි මැරෙන්නේ. අනිත් ඇඟේ හැම කොටසක්ම වැඩ. ලේ සහ බ්ලඩ් එකත් වැඩ කරනවා. ඒ බ්ලඩ් එක නතර වෙනවා ටික ටික ටික. ඊට පස්සේ තමයි දෙවෙනි ඩෙත් එක වෙන්නේ. ෆිසිකල් ඩෙත් මම හිතන අන්තිම එක. ඒකෙන් පස්සේ තමයි ළමයි රිලීස් කරන්නේ අපේ බොඩි එක එළියට. ඒ වගේ පළවෙනි ඩෙත් එක වුණ ගමන් ඔයාගේ දෙවෙනි ඩෙත් එක වෙන්න කලින් පළවෙනි ඩෙත් එක වුණ ගමන් ඔයාලා අර විදිහට මෙයාලව යම් කිසි කිමිකල් වගේ දේවල් තාක්ෂණයෙන් පාවිච්චි කරලා ඒ ඩෙත් එක වෙන්නේ නැති කරනවා ඔයාලට. ඊට නැත්නම් ඔයාව දානවා නිකන් කිමිකල් පුරවපු එකකට වගේ දාලා කූල් කරනවා. ඔයා කූල් කරලා එක ඒ ප්‍රොසෙස් එක කරනවා. ට්‍රයිනෝසිස් ප්‍රොසෙස් එකක් තියෙන කරනවා. ඊට පස්සේ වෙන්නේ ළමයි. ඔයාගේ දෙවෙනි ඩෙත් එක වෙන්නේ නැති වෙන්න තමන් එළියේ හද අවුරුදු 2000 3000 20000ක් උනත් දෙවෙනි ඩෙත් එක වෙන්නේ නැති වෙන්න තියාගන්න පුළුවන්. කියන වගේ හැම මේ දේවල් මැරෙන්නේ නැහැ. නැති වෙන්නේ නැහැ. ඒක ඒ විදිහම තියෙනවා. ට්‍රයිනෝසිස් කියලා කියන්නේ. එහෙම කරලා තියන් ඉන්නවා. අනාගතයේ කවදා හරි දවසක තාක්ෂණය දියුණුවොත් නැවත මිනිස්සෙක් පණ ගන්න පුළුවන් කාලයක් ආවොත් ඔයාලව පණ ගන්න ආයතනයේ විසි. ඒක තමයි ඒ ගහන්නේ එයාලගේ ඇග්‍රීමන්ට් එක කියන්නේ. අපි සල්ලි දීලා අපි ට්‍රයිනෝසිස් කරනවා. අනාගතයේ දවසක හදිසියවත් ඒ විදිහට ලොකු තාක්ෂණයක් බිහි වුණොත් ඒ තාක්ෂණ යන වීදම රක්ෂණ සමාගමක් වගේ තමයි. අදාළ වීදම අදාළ කරගන්නේ නැහැ. අදාළ වීදම කරලා අපිව ආයි පණ ගන්නවා කියන එක ඇග්‍රීමන්ට් එකක් කළා සල්ලි බැඳලා වෙන්න පුළුවන්. කවදා හරි දවසක මැරුණා කියලා ඇස් දෙක පියාගෙන ඔයා ට්‍රයිනෝසිස් වුණොත් ආයෙ සරින්න පුළුවන් වෙන ටික කාලයක් ගියාට. ඒක වට ශනික වෙන්නත් පුළුවන් නේ. මම මෙහෙම හිතනවා දැන් ඔය මැරුණා කියලා ඇස් දෙක පියාගන්න. පියාගන්නේ 2000 මම ගෙස් කළා 2080 කියමුකෝ අපි. හරි. ඊට පස්සේ ට්‍රයිනෝසිස් වෙනවා ඔයා. ඔයා කලින් බැඳ සල්ලි බැඳලා එහෙම. සෝ එහෙම ඇස් අරිනකොට ඔයා නිකන් 2400 වගේ ඒක අපිට තේරෙන්නේ නැහැ ළමයි. අපි SP වෙලා අපි ඩෙත් එකක් වෙලා අපි කාලයක් හිටිය කියන එක අපිට තේරෙන්නේ නැහැනේ. මම හිතන්නේ තේරෙන්නේ නැතුව ඇති. හරි. ඊට පස්සේ ඩෙත් වෙලා වණගිට්ටොත් ඔනිය මෙහෙම 2081 එක පියනවා. ඇරිදි 2400 ඉන්නේ. කොහොමද ඒක? මේ සල්ලි දිනනවා නම් කරන්න ඕන වැඩ ඔය මේ ගෙවල් හදන ඒවා වාහන ගන්න ඒවාට වඩා මේ වගේ එකක් කරලා තිබ්බ පාඩු නැහැ. මම කෝටි 10ක් වගේ යන්නේ. බලන්න පොඩ්ඩක් ඔයාලා ගන්න පුළුවන් කම්පැනිස් තියෙනවා.